ආයුබෝවන් වල සියලුම දෙනාට අදත් මම ඔයාලට අරගෙන ආවා ලක්ෂ 56 සිට මිලදී ගන්න පුළුවන් හොඳම තත්ත්වයේ ඇති Toyota Nova වෑන් රථ 6ක් පිළිබඳ විස්තර. එනම් පළවෙනි වාහනය Toyota Nova CR42 මාදිරියට අයත් 2002 වසරේ නිෂ්පාදනය කරලා 2006 ලියාපදිංචි කරලා තියෙන ඔබ මේ තිරේ දිස්වන ඔරිජිනල් ඩීසල් ඔටෝ ගියර් හොඳම තත්ත්වයේ තියෙන ෆුල් ඔප්ෂන් වෑන් රථයක්. හොඳම තත්ත්වයේ සීට් වලින් සහ සබ්වූෆර්, පවර් මිරර්, පවර් ෂටර්, Android player, reverse camera, center lock, remote key වගේම ඉන්ටීරියර් හොඳම තත්ත්වයේ තියෙනවා. AC වලත් කිසිදු අඩුපාඩුවක් නැතුව හොඳටම වැඩ කරනවා. ඔරිජිනල් පේන්ට්, බොඩි පීලි වගේම එන්ජින් කන්ඩිෂන්, රනින් කන්ඩිෂන් හොඳම තත්ත්වයේ තියෙනවා. ඒ වගේම ඔරිජිනල් පොත්පත් සහ සියලු කියවිල නිරවුල තියෙන වගේම ලයිසන් ඉන්ෂුරන්ස් 2026 දක්වාම අප්ඩේට් කරලා තියෙන්නේ. කිසිදු අඩුපාඩුවක් නැතිව හොඳම තත්ත්වයේ තියෙන මෙම ෆුල් ඔප්ෂන් වෑන් රථයේ මිල කියන්නේ ලක්ෂ 79.50ක්. ලක්ෂ 79.50 සම්පූර්ණ වටිනාකම. එහෙනම් මේ සම්බන්ධ වැඩි විස්තර දැනගන්න කැමති කෙනෙකුට හිමිකරුට දුරකථන ඇමතුමක් දීලා විස්තර ලබා ගන්න පුළුවන්. මෙම වෑන් රථයේ තියෙන්නේ හොරණ ප්‍රදේශයේ. හොරණ තමයි මේ වෑන් රථයේ තියෙන්නේ. හිමිකරුගේ දුරකථන අංක තමයි 071 841 1368 071 841 1368. ඒ වගේම තව දුරකථන අංකයක් තියෙනවා 071 581 2971 071 581 2971. එහෙනම් යාළුවනේ දෙවන වාහනය Toyota Nova KR42 මාදිරියට අයත් 2007 වසරේ නිෂ්පාදනය කරලා 2012 වසරේ ලියාපදිංචි කරලා තියෙන දොරවල් 5 ප්ලැට්ෆෝම් PE කාණ්ඩයට අයත් වන හොඳම තත්ත්වයේ තියෙන පෙට්‍රල් ඔටෝ ගියර් වෑන් රථයක්. හොඳම තත්ත්වයේ ඇඩ්ජස්ටබල් සීට් වගේම අලුත් ටයර් සහ ඇලොයි වලින් සමන්විත මෙම වෑන් රථය කිසිදු අඩුපාඩුවක් නොමැතිව හොඳම තත්ත්වයේ තියෙන වෑන් රථයක්. දිරුම් කිසිවක් නොමැති ඔරිජිනල් පේන්ට් සහ බොඩි පීලි, එන්ජින් කන්ඩිෂන්, රනින් කන්ඩිෂන් හොඳම තත්ත්වයේ තියෙන වෑන් රථයක්. ඒ වගේම ඔරිජිනල් පොත්පත් සහ සියලු ලීකිවිල් නිරවුල තියෙන වගේම ලයිසන් ඉන්ෂුරන්ස් 2026 දක්වාම අප්ඩේට් කරලා තියෙන්නේ. මෙම වෑන් රථයේ මිල නම් පොඩ්ඩක් වැඩි. අකමැත්තෙන් හරි එක කියන්න ඕන. මෙහි මුළු වටිනාකම කියන්නේ ලක්ෂ 87ක්. ලක්ෂ 87 මුළු වටිනාකම. හදන්න කිසිම දෙයක් නැහැ. හොඳම තත්ත්වයේ තියෙනවා. මෙම වෑන් රථයේ තියෙන්නේ ගම්පහ. ගම්පහ තමයි මේ වෑන් රථයේ තියෙන්නේ. මේ සම්බන්ධව වැඩි විස්තර දැනගන්න කැමති කෙනෙක් හිමිකරුට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. හිමිකරුගේ දුරකථන අංකය 0777 62 64 92 0777 62 64 92. එහෙනම් යාළුවනේ ඊළඟ වෑන් රථය Toyota Nova KR42 මාදිරියට අයත් 1999 වසරට අයත් පෙට්‍රල් ඔටෝ ගියර් දොරවල් 4 ප්ලැට්ෆෝම් හොඳම තත්ත්වයේ තියෙන මේ වෑන් රථය ෆුල් ඉන්ටීරියර් හොඳටම වැඩ කරනවා වගේම හොඳම තත්ත්වයේ සීට් පේලි වලින් සහ අලුත් ටයර් වලින් සමන්විත මේ වෑන් රථයේ දිරුම් කිසිවක් නොමැති අතර ඔරිජිනල් බොඩි පේන්ට් සහ එන්ජින් කන්ඩිෂන්, රනින් කන්ඩිෂන් හොඳම තත්ත්වයේ තියෙන වෑන් රථයක්. ඒ වගේම ඔරිජිනල් පොත්පත් සහ සියලු ලියකියවිලි නිරවුල තියෙන වගේම ලයිසන් ඉන්ෂුරන්ස් 2026 දක්වාම අප්ඩේට් කරලා තියෙන්නේ. ඒ වගේම ඩුවල් ඒසිත් හොඳටම වැඩ කරනවා. මෙහි සම්පූර්ණ වටිනාකම ලක්ෂ 67යි 76ක්. ලක්ෂ 67යි 76ක් මුළු වටිනාකම. හදන්න කිසිම දෙයක් නැහැ. කිසිදු අඩුපාඩුවක් නැහැ. ගන්න කෙනෙකුට හොඳට දුවන්න පුළුවන්. මෙම වෑන් රථයේ තියෙන්නේ ගම්පහ. ගම්පහ ප්‍රදේශය තමයි මේ වෑන් රථයේ තියෙන්නේ. මේ සම්බන්ධව වැඩි විස්තර දැනගන්න කැමති කෙනෙකුට මම හිමිකරුගේ දුරකථන අංකය සඳහන් කරන්නම්. 076යි 401යි 6676 076යි 401යි 6676. එහෙනම් යාළුවනේ ඊළඟ වාහනය Toyota Town S Nova CR52 මාදිරියට අයත් දොරවල් 4 high room හොඳම තත්ත්වයේ තියෙන ඩීසල් ඔටෝ ගියර් ඔබ මේ තිරේ දිස්වන වෑන් රථය ඇමරිකන් ලක්සරි බොඩි කිට් වලින් සමන්විත සහ Nova full interior dual AC pit glass fog light වගේම අලුත් ටයර් සහ ඇලොයි වලින් සමන්විතයි. ඒ වගේම සබ්වූෆර්, Nova seat set, DVD setup, ස්පොයිලර් වගේම
power mirror power shutter වලින් සමන්විත හොඳම තත්ත්වයේ තියෙන මෙම වෑන් රථය කිසිදු අඩුපාඩු නැතිව හොඳම තත්ත්වයේ තියෙන වෑන් රථයක්. මෙහි දිරුම් කිසිවක් නොමැති අතර ඔරිජිනල් පේන්ට් බොඩි එන්ජින් කන්ඩිෂන් රනින් කන්ඩිෂන් හොඳම තත්ත්වයේ තියෙන වෑන් රථයක්. ඒ වගේම ඔරිජිනල් පොත්පත් සහ සියලු ලියකියවිලි නිරවුල තියෙන වගේම ලයිසන් ඉන්ෂුරන්ස් 2026 දක්වා අප්ඩේට් කරලා තියෙන්නේ. මේ වෑන් රථය තියෙන්නේ මාවනැල්ලේ. මාවනැල්ල තමයි මේ වෑන් රථය තියෙන්නේ. මෙහි මුළු වටිනාකම කියන්නේ $78,50,000ක්. $78,50,000 මුළු වටිනාකම. එහෙනම් වැඩි විස්තර දැන ගැනීමට හිමිකරුගේ දුරකථන අංකය තමයි 077 925 0128 077 925 0128. එහෙනම් යාළුවනේ ඊළඟ වාහනය Toyota Nova KR41 මාදිලියට අයත් 1998 වසරේ නිෂ්පාදනය කරලා 2002 වසරේ ලියාපදිංචි කරලා තියෙන කන්වර්ට් හොඳම තත්ත්වයේ තියෙන වෑන් රථයක්. මේ වෑන් රථයේ power mirror, power shutter, Android setup වගේම subwoofer වලින් සමන්විතයි. අලුත් ටයර් වගේම හොඳම තත්ත්වයේ alloy wheel වගේම හොඳම සීට් වලින් සමන්විත මෙම flat roof වෑන් රථය දොරවල් 4 වෑන් රථයක්. දිරුම් කිසිවක් නොමැති හොඳම තත්ත්වයේ ඇති මේ වෑන් රථයේ ඔරිජිනල් පේන්ට් වගේම බොඩි පීලි එන්ජින් කන්ඩිෂන් රනින් කන්ඩිෂන් හොඳම තත්ත්වයේ තියෙනවා. ඔරිජිනල් පොත්පත් සහ සියලු ලියකියවිලි නිරවුල තියෙන වගේම ලයිසන් ඉන්ෂුරන්ස් 2026 දක්වාම අප්ඩේට් කරලා තියෙන්නේ. මෙහි මුළු වටිනාකම කියන්නේ $50,000ක්. $50,000 මුළු වටිනාකම. මෙම වෑන් රථය තියෙන්නේ කහතුඩුව ප්‍රදේශයේ. කහතුඩුවේ තමයි මේ වෑන් රථය තියෙන්නේ. එහෙනම් වැඩි විස්තර දැන ගැනීමට හිමිකරුගේ දුරකථන අංකය තමයි 077 206 8535 077 206 8535. එහෙනම් යාළුවනේ ඊළඟ වාහනය Toyota Nova KR42 මාදිලියට අයත් 1999 ලියාපදිංචි කරලා තියෙන HW කාණ්ඩයට අයත් හොඳම තත්ත්වයේ තියෙන ඔටෝ ගියර් දොරවල් 4 පෙට්‍රල් ෆ්ලැට් රූෆ් වෑන් රථයක්. ෆුල් ඉන්ටීරියර් හොඳම තත්ත්වයේ තියෙන වගේම ඩුවල් AC හොඳටම වැඩ කරන වෑන් රථයක්. හොඳම තත්ත්වයේ සීට් වලින් සහ දිරුම් කිසිවක් නොමැති ඔරිජිනල් පේන්ට් වගේම බොඩි පීලි එන්ජින් කන්ඩිෂන් රනින් කන්ඩිෂන් හොඳම තත්ත්වයේ තියෙනවා. ලයිසන් ඉන්ෂුරන්ස් 2026 දක්වාම අප්ඩේට් කරලා තියෙනවා වගේම ඔරිජිනල් පොත්පත් සහ සියලු ලියකියවිලි නිරවුල තියෙනවා. මේ වෑන් රථයේ මුළු වටිනාකම කියන්නේ $71,000ක්. $71,000 මුළු වටිනාකම. මේ වෑන් රථය තියෙන්නේ වෙන්නප්පුවේ. වෙන්නප්පුවේ තමයි මේ වෑන් රථය තියෙන්නේ. මේ සම්බන්ධ වැඩි විස්තර දැනගන්න මම එන හිමිකරුගේ දුරකථන අංකය සඳහන් කරන්නම් 077 697 3694 077 697 3694. එහෙනම් යාළුවනේ අපි නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට මාව subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. මාත් එක්ක හැමදාම රැඳී ඉන්න ඔයාලා සියලු දෙනා වෙනුවෙන් පුංචි මතක් කිරීමක් කරන්න කියලා හිතුවා. මා ඉදිරිපත් කරන මෙම වාහන සහ වාහනවල විස්තර පුංචි අඩුපාඩු ඇතිවිය හැකි බවත් ඒ මා හිතාමතා සිදු නොකරන බවත් සියලු තොරතුරු වාහන හිමිකරුවන්ගේ අවස්ථාවේ මත මා ඉදිරිපත් කරන බවත් මාගේ වාසි ප්‍රයෝජන නිසා මා අසත්‍ය තොරතුරු ඉදිරිපත් නොකරන බවත් ඔබට මෙම වාහන පිළිබඳව මිල ගණන් පිළිබඳව යම් ගැටලු ඇතනම් කරුණාකර අදාළ දුරකථන අංක වලට කතා කර ඔබගේ ගැටලු නිරාකරණය කර ගන්නා ලෙස ඔයාලා සියලු දෙනාගෙන් මා ඉතා ආදරයෙන් ඉල්ලා සිටින ගමන් මෙම වාහන මාගේ නොවන බවත් මාගේ මෙම YouTube channel එක සාර්ථක කර ගැනීමට ඉදිරියටත් ඔයාලා සියලු දෙනාගේම සහයෝගය හැමදාම මාට ලබා දෙන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔයාලා සියලු දෙනාට බොහොම ස්තුතියි. සුබ දවසක්.